Navinro Suppliers Best Quality Tissue Products. අද අපි කතා කරන්න යන්නේ ටිකක් ගැඹුරු මාතෘකාවක්. ඒ තමයි ක්වොන්ටම් භෞතික විද්‍යාව. ඔව් ඇත්තටම හිතාගන්නත් අමාරු ඒත් හරිම වැදගත් විෂයක්. අපේ අරමුණ මේ අංශු මට්ටමේ අර පොඩිම පොඩි තැන්වල වෙන දේවල් ඒවයි නීති රීති කොහොමද අපේ ලෝකෙට බලපාන්නේ කියලා බලන එක. විශේෂයෙන්ම තාක්ෂණයට නේද? ඕ මොකද අර සාම්ප්‍රදායික භෞතික විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි වුණු දේවල් නිසා තමයි මේ ක්වොන්ටම් අදහස් ඉස්සරහට ආවේ. ඒක ඇත්ත. 20 වෙනි සියවසේ මුලදී මැක්ස් ප්ලැන්ක් තමයි මේකට මුලපිරුවේ අර කළු වස්තු විකිරණ ප්‍රශ්නෙට උත්තර හොයන්න ගිහින්. ශක්ති ක්වොන්ටා කියන අදහස නේද? හරියටම හරි. එයා කිව්වා ශක්තිය එන්නේ අකණ්ඩව නෙවෙයි පොඩි පොඩි පැකට්. ඒ කියන්නේ ක්වොන්ටා විදියට කියලා. ඒක සම්භාව්‍ය භෞතික විද්‍යාවට වඩා හාත්පසින්ම වෙනස්. ඊට පස්සේ 1905 දී අයින්ස්ටයින් ආවා. එයා කිව්වා ආලෝකයත් හැදිලා තියෙන ඒ වගේ ෆෝටෝන් කියන ක්වොන්ටා වලින් කියලා. ප්‍රකාශ විද්‍යුත් ආචරණය පැහැදිලි කළේ එහෙමයි. හරි. ඉතින් ඒක තමයි අඩිතාලම. ඒත් අද අපි දකින මේ නූතන ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව හැදුනේ කොහොමද? ඒකට මූලික වුණේ 1925-26 වගේ කාලේදී දෙන්නෙක්. වර්නර් හයිසන්බර්ග් සහ අර්වින් ශ්‍රෝඩින්ගර්. හයිසන්බර්ග් සහ ශ්‍රෝඩින්ගර්. එරලා ක්‍රම දෙකක්. ඒ කියන්නේ න්‍යාස යාන්ත්‍ර විද්‍යාවයි තරංග යාන්ත්‍ර විද්‍යාවයි දියුණු කළා. මේ පරමාණුක ලෝකය විස්තර කරන්න. ගණිතමය විදි දෙකක් වුණාට ප්‍රතිඵල එකයි. ඒ කියන්නේ අදටත් පදන මේක. අනිවාර්යෙන්ම. අද ක්වොන්ටම් ලෝකය ගැන අපේ අවබෝධයේ මුල එතන. හොඳයි. එන අපි බලමු මේ ක්වොන්ටම් ලෝකයේ තියෙන අර හරිම අමුතුයි වගේ පේන මූලධර්ම ටිකක්. එකක් තමයි අර තරංග අංශු ද්වෛතය කියන එක. ඔව් ඉලෙක්ට්‍රෝනයක් වගේ දෙයක් සමහර වෙලාවට අංශුවක් වගේ තවත් වෙලාවට තරංගයක් වගේ. ඒක ඇත්තටම පුදුමයි නේද? පුදුමයි තමයි. ඒක ක්වොන්ටම් ලෝකයේ මූලිකම ලක්ෂණයක්. තව එකක් තියෙනවා. ක්වොන්ටම් අධිස්ථාපනය. අධිස්ථාපනය. ඒ මොකද්ද? ඒ කියන්නේ අපි මිනුමක් ගන්න කල අංශුවකට එකම වෙලාවේ හැකියාවන් කීපයක්ම පවතින්න පුළුවන්. හිතන්නකෝ කාසියක් කරකවනවා කියලා. ඒක බිම වටෙන්න කලින් ඒක උඩද යටද කියලා හරියටම කියන්න බෑ වගේ. ඒක අවස්ථා දෙකේම එකතුවක් වගේ. හරි හරි. එතකොට අර ක්වොන්ටම් පැටලීම කියන්නේ ඒක මීටත් වඩා අමුදුයි වගේ මට හිතෙන්නේ. ඒක තමයි සමහර විට අමුතුම එක. අංශු දෙකක් පැටලුනාම ඒවා කොච්චර දුර ගියත් එක එක තත්වය මැනපු ගමන්ම අනික්කේ තත්වයත් ක්ෂණිකවම තීරණය වෙනවා. ක්ෂණිකවම කොච්චර දුර වුණත්. අයින්ස්ටයින් මේකට කිව්වේ දුරස්ත භූත ක්‍රියාවක් කියලයි. හැබැයි මේකින් ආලෝකයට වඩා වේගෙන් තොරතුරු යවන්න නම් බෑ. ඒත් සම්බන්ධේ ක්ෂණිකයි. හිතා ගන්න අමාරුයි. හිතන්නකෝ එකම පාට අත්වැසුම් දෙකක් තියෙනවා. එකක් ඔයා ළඟ අනික මං ළඟ. ඔයාගේ එක බැලුවම ඒක කළු පාටයි කියලා දකිනවා. ඒ වෙලාවෙම ඔයා දන්නවා මං ළඟ තියෙන්නේත් අනිවාර්යයෙන්ම කළු පාට එක කියලා. ඒ වගේ දෙයක්. හරි. තව එකක් තමයි හයිසන්බර්ග්ගේ අවිනිශ්චිතතා මූලධර්මය. නේද? ඔව්. අංශුවක පිහිටීම හරියටම දන්නවනම් ඒකේ ගම්‍යතාව, ඒ කියන්නේ වේගය වගේ දේවල් හරියටම දැනගන්න බෑ. අනෙක් අතටත් ඒ වගේමයි. හරියටම හරි. වැදගත්ම දේ තමයි මේක අපේ මිනුම් උපකරණවල තියෙන අඩුපාඩුවක් නෙවෙයි, ස්වභාව ධර්මයේම තියෙන මූලික ලක්ෂණයක්. ඒ කියන්නේ මේ අමුතු නීති නිකම්ම න්‍යාය විතරක් නෙවෙයි. කොහෙත්ම නෑ. අද අපි පාවිච්චි කරන කොච්චර තාක්ෂණයන් මේව මත පදනම් වෙලා තියෙනවද? ඔව් නේද? උදාහරණයක් කිව්වොත් අපේ ෆෝන් වල කම්පියුටර් වල තියෙන ට්‍රාන්සිස්ටර් අර්ධසන්නායක ඒ ඔක්කොම වැඩ කරන්නේ ක්වොන්ටම් මූලධර්ම නිසා. ඊට පස්සේ අර දැන් ගොඩක් කතා වෙන ක්වොන්ටම් පරිගණක. ක්වොන්ටම් පරිගණක. ඒවා අර අධිස්ථාපනයයි පැටලීමයි පාවිච්චි කරනවා කිව්වා නේද? සාමාන්‍ය බිට් බිඳුව හෝ එක වෙනුවට කියුබිට් කියලා, ඒ කියන්නේ එකම වෙලාවේ බිඳුව සහ එක වෙන්න පුළුවන්. ඒ නිසා තමයි සමහර ගණනය කිරීම දැනට තියෙන සුපිරි පරිගණක වලටවත් කරන්න බැරි වේගයකින් කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අර ක්වොන්ටම් පැටලීම තියෙනවනේ. ඒකෙන් හදනවා ක්වොන්ටම් গুপ্ত කේතනය කියලා දෙයක්. ඒ කියන්නේ ආරක්ෂාවට. කඩන්න බැරි තරම් සුරක්ෂිත sannivedana ක්‍රම හදන්න පුළුවන් කියලායි කියන්නේ. ඊට අමතරව අර MRI ස්කෑන් තියෙන්නේ. වෛද්‍ය ක්ෂේත්‍රය. ඒකත් පදනම් වෙන්නේ පරමාණුක න්‍යෂ්ටිවල ක්වොන්ටම් ගුණාංග මත. ලේසර් කිරණ පවා වැඩ කරන්නේ උත්තේජිත විමෝචනය කියන ක්වොන්ටම් සංසිද්ධියක් නිසා. හරිම පුළුල් පරාසයක් නේද? මේ ක්ෂේත්‍රයේ අලුත්ම දේවල් මොනවද වෙන්නේ? මේක හරිම වේගෙන් දියුණු වෙන ක්ෂේත්‍රයක්. 2019 දී Google එකෙන් කිව්වා එයාලා ක්වොන්ටම් අභිභවනය ක්වොන්ටම් සුප්‍රීමසි ලෙංගා කරගත්තා කියලා. ක්වොන්ටම් අභිභවනය. ඒ කියන්නේ එයාලගේ ක්වොන්ටම් පරිගණකය ලෝකේ වේගවත්ම සුපිරි පරිගණකයට අවුරුදු 10 ගාණක් යන වැඩක් විනාඩි කිහිපයකින් කළා කියලා. ඒක ලොකු සංදිස්ථානයක්. ඒ වගේම ක්වොන්ටම් ටෙලිපෝටේෂන් වලින් ක්වොන්ටම් තොරතුරු, ඒ කියන්නේ අංශු නෙවෙයි
තොරතුරු විතරක් දුරකට යවන්න දැන් පුළුවන් වෙලා තියෙනවා. තව අර ක්වොන්ටම් සංවේදක ගැන කියන්න ඕන අතිශය නිර්වදී සංවේදක හදන්න පුළුවන් මේ මූලධර්ම වලින්. නාවික කටයුතු වලට, භූවිද්‍යාවට, සෞඛ්‍යයට ගොඩක් දේවල් වලට ප්‍රයෝජනවත් වෙයි. ස්ථාන විද්‍යාත්මක ක්වොන්ටම් ද්‍රව්‍ය කියලා තිබුණා. ඒ මොනව ගැනද? ඒක තමයි දැන් තියෙන හරිම උණුසුම් මාතෘකාවක් topological quantum materials. ඒ කියන්නේ පදාර්ථයේ විශේෂම අවස්ථාවක්. විශේෂ අවස්ථාවක්. ඔව්. ඒවායේ ක්වොන්ටම් ගුණාංග රැඳී පවතින්නේ ඒවායේ සමස්ත ව්‍යුහයේ. ඒ කියන්නේ topology එක අනුව. පොඩි පොඩි බාහිර බලපෑම් වලින් ඒ ಗುಣ නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා ස්ථාවරයි. ගොඩක් දුරට එහෙම බලාපොරොත්තු වෙනවා. මේ නිසා වඩා ස්ථාවර කියුබිට් හදන්න මේවා උදව් වෙයි කියලා හිතනවා. ක්වොන්ටම් පරිගණකවල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කියුබිට් වල අස්ථාවරත්වය. මේ ද්‍රව්‍ය වලින් ඒකට විසඳුමක් ලැබෙයි කියලා පරීක්ෂකයෝ හිතනවා. ඉතින් මේ ඔක්කොම එකතු කරලා බැලුවම ක්වොන්ටම් භෞතිකය කියන්නේ පොඩිම මට්ටමේදී විශ්වය දිහා බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු දෙයක්. ඔව්. ඒ වගේම ඒ අමුතු නීති අද අපේ තාක්ෂණයේ පදනම වෙලා අනාගතයත් ඒ මත හැඩ ගැහෙනවා. අවසාන වශයෙන් පොඩි දෙයක් හිතන්න ඉතුරු කළොත් අර අපි කතා කරපු ස්ථාන විද්‍යාත්මක ක්වොන්ටම් ද්‍රව්‍ය ගැනම හිතන්නකෝ. ඒවයින් ඇත්තටම වඩා ස්ථාවර ක්වොන්ටම් පරිගණක හදන්න පුළුවන් වුණොත් දැනට අපි කතා කරන යෙදීම් වලක අමතරව තව මොන වගේ දේවල් කරන්න පුරුවන් වෙයිද? ඒක නම් මට හිතන්න ඕන ප්‍රශ්නයක්. සමහර විට පදාර්ථය ගැන, විශ්වය ගැන අපි දන්නේ නැති අලුත් දේවල් හොයාගන්න. එහෙම නැත්නම් අද අපිට හිතාගන්නවත් බැරි අලුත්ම තාක්ෂණයන් බිහි වෙන්න එක පාරක් අපයි. ඒක තමයි මේ ශාස්ත්‍රයේ තියෙන නියම විභවය.